අද මේ දවස්වල ලෝකෙ හැමෝම කතා කරන රටක් තිබෙනවා. ඒ තමයි ඇමරිකා එක්සත් ජනපදය. ඇමරිකා එක්සත් ජනපදය තමන්ගේ ජාතික කොඩිය නිර්මාණය කරගෙන තිබෙන්නේ කොහොමද කියන කාරණය තමයි අද දවස් ඇතුළේ අපි මේ වීඩියෝ එකෙන් ඔබට සමීප කරන්න උත්සාහ කරා. එදා ඇමරිකා එක්සත් ජනපදය කියන එක ගොඩනගද්දී යුරෝපයේ ඉඳලා ගියපු ජාතීන් විසින් ඇමරිකාව තුළ ගොඩනගනවා ජනපද 13ක්. ඒ ජනපද 13ක් ගොඩනගන්නේ ඇමරිකාව තුළ හිටපු සුදේශීය ජාතිකයන් පරාජයට පත් කරලා ඔවුන්ගේ ශිෂ්ටාචාරය සම්පූර්ණම විනාශයට පත් කරලා ඒ ප්‍රදේශයවල් වල බලය සම්පූර්ණයෙන් අල්ලගෙන මේ ජනපද ගොඩනැගීම යුරෝපයේ ජාතීන් විසින් සිදු කළා. ඒ ගොඩනගද්දී බ්‍රිතාන්‍ය කියන රට තමයි මේකේ ප්‍රධාන මූලිකත්වය ගත්ත රට බවට පරිවර්තනය වුණේ. එතනදී ඔවුන් ජනපද 13ක් මුලින්ම ගොඩනගනවා. මුල්ම ජනපදය වෙන්නේ 1607 ගොඩනගන වර්ජිනියාව. වර්ජිනියාව කියන එක ඔවුන් නාමකරණය කරන්නෙත් ඒ කාලේ බ්‍රිතාන්‍ය රැජිනියගේ නමට. ඉන් අනතුරුව ඔවුන් ජනපද 13ක් ගොඩනගලා අවසන් ජනපදය විදිහට 1733 ගොඩනගන ජෝර්ජියාව තමයි ඔවුන්ගේ මුල් ජනපද 13. අන්නේ ජනපද 13 නිරූපණය වෙන්න තමයි ඇමරිකන් කොඩිය ඇතුලේ තීරු 13ක් දාලා තියෙන්නේ. සුදු පාටින් සහ රතු පාටේ තීරු 13 දාලා තියෙන්නේ ඔවුන්ගේ ජාතික කොඩියේ ආරම්භක ජනපද 13 නිරූපණය වෙන්නේ. ඉන් අනතුරු වර්තමානයේ ඇමරිකන් එක්සත් ජනපදය තුළ ප්‍රාන්ත 50ක් තියෙනවා. ප්‍රාන්ත 50ක්. අවසන් ප්‍රාන්තයේ විදිහට තමයි ඇලස්කාව හඳුන්වන්නේ. ඇලස්කාව වුන් රුසියාවත් එක්ක මිලදී ගැනීමක් එක්ක තමන්ගේ රටට එකතු වෙච්ච ප්‍රාන්තයක්. ඒක තමයි අවසන් ජනපදය. අවසන් ප්‍රාන්තය. ඒ කියන්නේ ඇමරිකන් කොඩිය යාවත් කාලීන වීමේ හැකියාවක් තිබෙනවා. මොකද ඔවුන් ඒකට එකතු කරගන්නා ප්‍රාන්ත ප්‍රමාණය මත ඒ ජාතික කොඩියේ තියෙන නිල් පාට ෆොටු ඇතුලේ තියෙන තරු ප්‍රමාණයන් වෙනස් වෙන්න පුළුවන්. වර්තමානයේ ඇමරිකාවේ ප්‍රාන්ත 50ක් තියෙනවා. වර්තමානයේ ඇමරිකාවේ ප්‍රාන්ත 50යි. මේ ප්‍රාන්ත 50 නිරූපණය වෙන්න තමයි නිල් පාටින් තරු 50ක් දාලා තියෙන්නේ. දැන් මෙන්න මේ ජාතික කොඩිය ඇතුලේ ඒගොල්ලෝ රතු පාටින් තමන්ගේ නිර්වීතකම, සුදු පාටින් නිර්මලත්වය සහ උත්සාහ යුක්තිය කියන කාරණා ටික ඒගොල්ලෝ පිළිබිඹු කළා.